ආණ්ඩුවයි විපක්ෂය කියන එක තමයි සාමාන්‍යයෙන් දේශපාලනේ තියෙන මතු පිට ජනප්‍රිය බෙදීම. නමුත් අපි හිතනවා දේශපාලන කියන්නේ ආණ්ඩුව පක්ෂයේ විපක්ෂය කියන එකට වඩා මේ දේශපාලන ව්‍යාපාර හැම එකටම යම්කිසි විදිහක ප්‍රතිපත්තිමය එකඟතාවයක් තියෙනවා. නැත්නම් ප්‍රතිපත්තියක් තියෙනවා හැම දේශපාලන ව්‍යාපාරයකටම. ඒතර දේශපාලන ව්‍යාපාරවල තියෙන ප්‍රතිපත්ති මත තමයි ඔවුන් දේශපාලන ක්‍රියාමාර්ග තෝරන්නේ සහ ඔවුන්ගේ විරෝධතාවය ගොනු කරන්නේ. දැන් මෙතන මේ ගෙවිච්ච අවුරුද්ද ඇතුළත විපක්ෂය මේ ආණ්ඩුවට chance දීලා තියෙනවා. නැත්නම් ආණ්ඩුවට ඉඩ දීලා තියෙනවා කියලා දැන් ඔය කියන දෙයට වඩා අපි දකින්නේ ඇත්තරම දැන් මේ බොහෝ ක්‍රියාත්මක විපක්ෂී දේශපාලන පක්ෂවලට මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන මූලික උපාය මාර්ග සම්බන්ධයෙන් විවේචනයක් නැහැ. පළවෙනි එක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් උපාය මාර්ග විවේචනයක් නැහැ. දැන් මේකෙන් ඇවිල්ලා තියෙන මහජන පීඩාවක් තියෙනවා නම් මිනිස්සුන්ගේ දුප්පත්කම ඉඳලා තියෙනවා නම් ඒ ගැන කතා කරනවා. නමුත් ඒ නිශ්චිත ක්‍රියාමාර්ග සම්බන්ධ උදාහරණයක් ගත්තොත් එimhe රාජ්‍ය ආයතන 33ක් ඈවර කිරීමට ඇවිල්ලා තියෙන යෝජනාව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති විවේචනයක් නැහැ. ඒ නිසා තමයි විපක්ෂ දේශපාලනේ දුර්වලලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් වෙනදාට තිබුණේ විපක්ෂ දේශපාලනේ ජනතා විමුක්තිවරණ හිටියා. එතකොට මේ දේශපාලනේ විසින් යම් කිසි විදිහක ප්‍රතිපත්තිමය සංවාදයක් තිබුණා. එතකොට මේ ප්‍රතිපත්තිමය සංවාදය අද වෙනකොට ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙන වාමාංශික ව්‍යාපාර විතරයි. එහෙනම් විපක්ෂයේ ප්‍රතිපත්තිය ආණ්ඩු පක්ෂ අරගෙන යනවා. විපක්ෂයට සද්ද නොකර බලන්න ඉන්න වෙලා තියෙනවා. විපක්ෂයේ තියෙන්නේ හොඳින් බලන්න. මම කියන්නේ මේක සාධාරණ හොඳින් බලන්න. පාර්ලිමේන්තුව තුල විපක්ෂය කියන එක ඇතුලේ වාමාංශික දේශපාලන යෝජනයක් නැහැ. ඒ නිසා පාර්ලිමේන්තු විපක්ෂය බොහෝ දුරට දවසේ ප්‍රශ්න වලට දැන් ඒ කියන්නේ ආණ්ඩුව කජ්ජක සතිය එක සති හදාගෙන වගේම විපක්ෂයත් එවැනි සතිවල තමයි ඉන්නේ. නැතුව මේ ආණ්ඩුවට දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලට විවේචනයක් ඉදිරිපත් කරන්නේ. ඉන්දියානු මැදිහත් වෙන විවේචනයක් ඉදිරිපත් කරන්නේ. දැන් මේ කියන ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධ ප්‍රශ්න ගන්නකො. දැන් ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධ පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ලාල්කාන්ත ඇමතිවරයා කිව්වට කවුරුත් පාට බහින්නේ නැහැ කියලා. දැන් විදුලි මණ්ඩලයේ සේවකයෝ පහුගිය දවස්වල උද්ඝෝෂණ කරා. උද්ඝෝෂණ කරන්නේ විදුලි මණ්ඩලයේ ප්‍රයිවටයිස් කරන එකට විරුද්ධව නෙමෙයි. ඒ යන ක්‍රියාවලිය සම්බන්ධ වෙලා තියෙන තාක්ෂණික ප්‍රශ්න වලට. නමුත් ඔවුන් සටන් කරනවා. දැන් මන්නාරමේ ජනතාව සටන් කරනවා එහි සූදානම් වෙලා තියෙන සුළං බලාගාර සම්බන්ධයෙන්. ඒතර ඒ ජනතාවට ගැහුවා මේ ආණ්ඩුව. හරිද? පහර දුන්නා පහර දීලා රෝහල් ගත්තා. තව කීප දෙනෙක් අත්අඩංගු ගත්තා. දැන් අද වෙනකොට අධිකරණ දිනුව අරන් තියෙනවා තවත් ක්‍රියාමාර්ග නොගත යුතුයි කියලා කීප දෙනෙකුට අදාළව. ඊට පස්සේ මුතු නගරවල ඉන්න ජනතාව දිගටම උද්ඝෝෂණය කරනවා. දැනුත් සත්‍යග්‍රහවල ඉන්නවා. ඔවුන්ගේ ප්‍රශ්න නොසලකා හැරලා තියෙනවා. ඒ නිසා මෙතන සටනක් තියෙනවා. ජනතාවගේ නැගිටීම් තියෙනවා. හැබැයි ඒව දැනට මතුවලා තියෙන්නේ ඊටාම බරපතල ලෙස ප්‍රහාරයට ලක් වෙලා තියෙන තැන් වලින් තමයි මේක ඇවිල්ලා තින්නේ ඊට. නමුත් ඉස්සරහට දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මේ ආණ්ඩුව කරන හදන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. හරි දැන් අර ලාල්කාන්තගේ සූත්‍රයට අනුව නම් මේක කරන්න දෙන්න ඕනේ. ඒ ලාල්කාන්ත කියන්නේ සතුරාට වැඩි කරන්න දෙන්න කියලානේ. ඒ නිසා ආණ්ඩුවට මේක කරන්න දෙන්න තමයි අපි කරන්න ඕනේ. නමුත් අපිට එහෙම කරන්න බෑ. මොකද මේක ගේම් එකක් නෙමෙයි. දැන් ඒ කියන්නේ ඒගොල්ලෝ දේශපාලනේ දැන් අර්ථකථනය කරන්න හදනවා ගේම් එකක් විදිහට. ඒතකොට ගේම් එක කරන් තියන්නේ අපි සතුරාට වැඩි කරන්න දෙන්න ඕනේ. කියලා අපි මොන හරි ක්‍රීඩාවක නම් ඉන්නේ අපි සතුරාට වැඩි කරන්න දෙන්න පොද ඒකේ වාසිය අපිට ගන්න පුළුවන්. නමුත් දැන් මෙතන සතුරාට වැඩි කරන්න දෙන්න කියලා කිව්වට ඒ සතුරා වැඩි කරා මේක බලපෑම ඉන්නේ සමාජෙට. දැන් අපිට අනුව ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ ආණ්ඩුව නම් ආණ්ඩුව වැඩි කරා මේකේ බලපෑම ඉන්නේ සමාජෙට. දැන් මේ විදිහට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරොත් එහෙම අනිවාර්යයෙන්ම මේ රටේ පාසල් වල ඉන්න ගුරුවරුන්ට අති විශාල පීඩනයක් එල්ල වෙනවා මේක ක්‍රියාත්මක කරගන්න බැරුව. ඒ කිසිම දෙයක් සූදානම් නැතුව විශාල ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් කරමින් ඉන්නවා. ඒ නිසා මෙතන තියෙන ප්‍රශ්නේ ජනතාව පාරට බහැලා නැත්තේ නෑ. ජනතාව පාරට බහැලා තිනවා ආණ්ඩුව පරණ විදිහට ඒකට ප්‍රතිචාර දක්වනවා. දැන් උදාහරණයක් ගත්තොත් එimhe තැපැල් වැඩ වර්ජනලා ආණ්ඩුව මොකද කරේ? ඉතින් ජී.ආර්. ජයවර්ධන කරපු දෙන්නේ කරේ. ජී.ආර්. කිව්වේ 80 වැඩ වර්ජනයේට අද රස්සාවලට එන්නේ නැත්නම් වැඩට එන්නේ නැත්නම් සේවය හරගියසේ සලකනවා කියලා. ඉතින් නලින්ද ජයතිස්ස මේ කම්කරු නියෝජනය කරන කට්ටිය ඉන්න ආණ්ඩුවේ නලින්ද ජයතිස්ස කරේ කිව්වේ මොකද්ද? සේවයට වාර්තා කරන සේවයට වාර්තා නැත්නම් අපි රැකියාව හරගියසේ සලකනවා. ඊළඟට තෙල් සංස්ථා විදුලි බල මණ්ඩලයේ අකුරට ක්‍රියාමාර්ගයට ආණ්ඩුව මොකද්ද කරේ? ආණ්ඩුව ගැසට් නිවේදනයක් ගැහුවා විදුලිය සහ තෙල් සංස්ථා තෙල් දෙකම අත්‍යවශ්‍ය බවට පත් කළා. ඉතින් ඒක ඒ ජයාර්ලගේ ක්‍රියාමාර්ගනේ. 1.77 ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ගනේ. ඒ ක්‍රියාමාර්ගනේ දැන් මේගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එතකොට මෙතන පැහැදිලිව මහ ජනතාව කුමන හෝ මට්ටමක මේ ප්‍රතිපත්ති වලට වැඩපිළිවෙලට විරෝධයක් එල්ල කරන හැම තැනකම ඊටාම් පැහැදිලිව මර්ධනය ආරම්භ කරලා තියෙනවා. හැබැයි මේ මර්ධනය මුළු සමාජයේ හිවහා ගිහිල්ලා නැහැ. මුළු සමාජය පුරා ගිහිල්ලා නැහැ. ඒ නිසා මේ මර්ධනයට ලක් වෙන අය තමයි දැන් මේ ප්‍රශ්න දකින්නේ. දැන් වෘත්ති සමිති මට්ටමින් ගත්තොත් වෘත්ති සමිති වල ක්‍රියාකාරීත්වය අඩපණ කරන්න වෘත්ති සමිති වල විශාල බලපෑමක් කරමින් ඉන්නවා. වෘත්ති සමිති ලියාපදිංචි සම්බන්ධයෙන් විශාල බලපෑමක් කරමින් ඉන්නවා ලියාපදිංචි අහෝසි කරන්න සමිති වල. ඒතර එහෙම ක්‍රියාන්විතයක් යනවා. ඒ කෙලින්ම කම්කරු දෙපාර්තමේන්තුව හරහා කම්කරු අමාත්‍යාංශ
හරහා ක්‍රියාත්මක කරනවා. ඒතර මේ විදිහට දැනට සමාජයේ සංවිධානය වෙලා තියෙන සියලුම තැන්වලට ප්‍රහාර කළමින් තිනවා. හැබැයි ඒක තවම හොඳින් සමාජයට දැනලා නැහැ. ඒ නිසා මේ ලාල්කාන්ත කියන වගේ සටනක් අරගලේ නැත්නම් අරගලේ තියෙනවා. හැබැයි අරගලේට ඒගොල්ලෝ මර්ධනය කැඳවලා තියෙනවා. විපක්ෂය මේ ප්‍රතිපත්ති මේ තීරණාත්මක කරුණු සම්බන්ධයෙන් ගොළු අත රකින්නවා නැත්නම් ඒගොල්ලෝ මුණි අත රකින්නවා. ඒ නිසා විපක්ෂයට තියෙන්නේ බොහොම අර ආණ්ඩුව සතියේ ඒවෙන් යනවා වගේ විපක්ෂයට සතියේ දේවල් යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක දේශපාලන ඛේදවාචකයි මේ මොහොතේ.